ඊළඟට ඉදිරිපත් කරනවා මෙහෙම මේ නඩුවට ඉදිරිපත් වුණ ළමයි 9 දෙනාගෙන් සමහර අයගේ 180 නැහැ. ඒක නඩුවට අදාළ සාධකයක් නෙමෙයි. ඒක නඩුවට අදාළ සාධකයක් නෙමෙයි. මේ ළමයි 9 දෙනා නියෝජිතයෝ පමණයි. හරිද? ඒක වින්දිතයෝ නෙමෙයි නියෝජිතයෝ පමණයි. එයයි අනිත් අය වෙනුවෙන් තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒක ඉවරයි හරි. ඊට පස්සේ 3,40,000ක් ළමයි විභාගෙ ලියනවා 9 දෙනයි ඇවිල්ලා හිටියේ. ඔබතුමා කියන්නේ 3,40,000ම උසාවියට ගේන්න කියලාද? ඒව නම් මහා ගොබ්බ තර්ක. හැබැයි මං හිතනවා මෙතෙක් කාලයක් නම් මොන ආණ්ඩුවක් තිබුණත් තාමත් මං 100% කියන්නේ තාමත් අධිකරණ පද්ධතිය තුල ඉන්න අය ඒගොල්ලෝ මොකක් කරනවද කියන්නේ සාධාරණය කියන එක බලනවා. ඒතර රජයේ පැත්තෙන් තව එකක් තමයි කොහොම හරි අපි මේක අගෝස්තු වලට ගේන්න ඕනි කියන එක. එතකොට තර්කය තමයි කොහොම හරි අගෝස්තු වලට ගේන්න යම් කිසි ළමයි පිරිසක් බිලි දෙනවද? තව කරන්න තිබුණේ ඒවා තියෙනවා කොහොම හරි අගෝස්තු වලට ගේන්න ඕයි නම් මීට පෙර කරලා තියෙන මේ විදිහට අවසන් ඒකක දෙකක් විතර මොනවා කරන්න තිබුණාද? අයින් කළා පේපර් එක හදන්න තිබුණා. මීට පෙර කරලා තියෙනවද එහෙම? ඔව් තියෙනවා. ඔය නම් අවුරුද්දත් එක්ක කීයයි. සමහර අවුරුදු වල નિયમિત කාලෙට විභාගෙ තියන්න ඕනි වුණාම ඒ හිටපු රජයල් ගත්ත තීරණයක් තමයි හරි. ඔයගලන්ට වෙලාව මදි වුණානේ. හරි. අපි ඒකක දෙකක් අයින් කරනවා. ඒ නිසා හරියට කතා කළොත් ඊළඟ තව තියෙනවා. දෙවෙනි වර සමීක්ෂණයේ මට ඇහුන්නෙත් නෑ ඒක කවුරුත් කතා කරනවා. දෙවර වන සමීක්ෂණයේ ප්‍රතිඵල ඇවිල්ලා මාසෙකට යක් ගත වෙන්නත් කලින් විභාගෙ තියෙනවා. ඒතර ළමයිකට දෙවෙනි වර සමීක්ෂණයට එයා දාන්නේ Tamanට සැකයක් තියෙන නිසා ඒක. ඒකේ ප්‍රතිඵල ආවට පස්සේ Tamanට ආයෙ කරන්න වෙනවා නම් එතකොට කවුරු හරි කියයි ඉතින් එහෙම ළමෙක් දෙන්නෙක් ඇති. ළමෙක් දෙන්නෙක් කියන්නේ ළමයා එකාද දෙන්නද මේකෙන් හානි වෙන්නේ ළමයාටද දෙන්නටද කියන එක වැදගත් නෑ. මොකද ඒක ඒ ළමයාගේ මුළු මොකක් නිසාද? අනාගතේම නිසා. ඒකේ ළමයාගේ මුළු අනාගතේම. ඉතින් ළමයාද දෙන්නද කියන එක අදාළ නෑ. අපි එහෙම ගන්නෙත් නෑ. එහෙම මෙහාඬ අලුතින් මොනවා හරි ඩ්‍රග් එකක් හරිද දීලා බලනවා ළමෙක් දෙන්නෙක් මැරෙනවද කියලා. ඒක මාර කතාවක් නේ අකෝ. මේ ඩ්‍රග් එක ළමයින්ට දෙන්න හොඳද කියලා බලනවා දීලා ළමෙක් දෙන්නෙක් වගේ මැරුණොත් හොඳ නෑ. ඒතරයි මැරෙන ළමයි දෙන්න. එහෙම තර්ක කරන්න බෑ. එක ළමෙකුට හරි අසාධාරණයක් වෙන්න බෑ. ඊළඟට ඕකේදී සාමාන්‍ය සමාජයේ මිනිසු කියන්නේ මේ විභාගේ කල් දාගන්න ඕනිකම තිබුණේ තියෙන්නේ කාටද? ටියුෂන් කාරයින්ට. ඔකනේ මම මොකටද විභාගේ කල් දාන්නේ? දැන් අපි සිලබස් එකත් ඉවරයි. මේ දැන් මේ සිලබස් එකට ප්‍රශ්නනේ කතා කරන්නේ. මං හිතන්නේ ලංකාවේ සාමාන්‍යයෙන් 100ට එකක්වත් ටියුෂන් ගුරුවරු ඉන්නවද කියලා මේක ඉවර කරපු නැති. මොකද රජයේ වගේ නෙමෙයි ටියුෂන් ගුරුවරුන්ට තියෙනවා සැලැස්මක්. හරිද? ඒකට හේතුව තමයි Taman සිලබස් කවර් කරේ නැත්නම් ඊළඟ පාර මොකද වෙන්නේ? ඔව් කෙල වෙනවා කියලා දන්නවා. ඒ නිසා දිවාරය කළා හරි මොකක් කරනවද? සිලබස් එක ඉවර කරනවා. හරිද? එහෙම ප්ලෑන් එකක් ඉස්කෝලවල ගුරුවරුන්ට නැහැ. ඇයි? සිලබස් කවර් කරේ නැහැ කියලා ඊළඟ මාසේ පඩියේ එන්නේ නැත්තේ නැහැ. තේරෙනවද ඒක? ඒ නිසා ඒක මේ ටියුෂන් කට් අයට මේක බෝලේ පාස් කරලා මොකක් වෙන්නේ නැද්ද? වැඩක් වෙන්නේ නැහැ. හැබැයි මේකෙදි පෙනී යනවා රජයේ උද්දච්චකම. උද්දච්චකම කියන්නේ වැඩි දුර යන්න බැරි එකක්. එතකොට රජයට එනකොට ඊටාම මිනිස්සුන්ගේ පැත්තෙන් මීට පෙර විභාග කල් දැමීමේදී මේ විභාගේ කල් දාන්නම ඕනි කියලා පාර්ලිමේන්තුවේ කතා කරපු අය තමයි දැන් කියන්නේ බෝම්බ ගැහුවත් මොනවා කරන්නේ නැද්ද? විභාගේ කල් දාන්නේ නැහැ කියලා. ඒකෙන් කියවෙන්නේ මොකද්ද කියන්නේ? ඔව් මුල අමතක වීම සහ උද්දච්ච වීම. මේ විභාගේ කල් ගියයි කියලා මට ලැබෙන කිසිම මොකක් නැද්ද? හොඳකුත් නැහැ නරකුත් නැහැ. අතින් අපි පන්ති ඉවරයි. දාන් දීපු දවස් මෙතනින් ඉවරයි. මේක මට කල් ගියත් එකයි නොගියත් එකයි. මම කියන්නේ දෙවෙනි පාර කරන ළමයින්ට යම් අසාධාරණයක් වෙලා තියෙනවා. පළවෙනි පාර ළමයින්ට අසාධාරණයක් වෙලා තියෙනවා. උන්ට අසාධාරණයක් වෙච්ච බව උන් දන්නේ නැහැ. ඒකයි වෙනස තියෙන්නේ. හරි? පැහැදිලිද? ඔව්. ඔය දිට්වා එකෙන් 10000කට විතර හානි වුණා ළමයින්. ඒකෙදි
මම්ම කොච්චර යවලා තියෙනවද ටියුට්? ඒ කියන්නේ මගේ පන්ති ආපු ළමයින්ට නෙමෙයි. මගෙන්ම කොච්චර ළමයි ටියුට් ඉල්ලගෙන තියෙනවද? ඉතින් මගේ පන්ති ආපු ළමයි නෙමෙයි ඒගොල්ලෝ. මගෙන්ම ඉල්ලගත්ත ටියුට්. මේ මම අර පෝස්ට් එකක් දැම්මා ටියුට් නැත්තම් ඒ කියන්නේ ඒව නෝට්ස් ඔයගොල්ලෝ ගාව නැති වෙලා එහෙම කොච්චර කී දෙනෙක්ගේ නෝට්ස් ගාගෙන ගියා පොතක්වත් ඉතුරුන්නේ නැහැ. ඒ නිසා මානුෂිකව බැලිය යුතු කාරණාව සම්බන්ධයෙන් උද්දච්ච ලෙස බැලීම තමන්ගේ ගමනේ අවසානය පෙන්වනවා. පැහැදිලිද?